අද මං කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. කෝටිපතියෙක් වගේ හිතන්නේ කොහොමද? How to think like a billionaire. මේ ප්‍රශ්නය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම කෝටිපතියෙක් වෙන්න සල්ලි විතරක් නෙමෙයි. ඒ වගේම හිතන විදිහත් ගොඩාක් වැදගත්. ඉතින් අද මං යන්නේ ඒ ගැන ඔයාලත් එක්ක කතා කරන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ගොඩක් වටින දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේ turning point එක වෙන්නත් පුළුවන්. අපි ඉස්සරම් බලමු සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ මේ කෝටිපතියෝයි කියලා සැලකෙන මිනිස්සුන්ගේ චින්තනයේ තියෙන වෙනස්කම් මොනවද කියලා. Differences in thinking. සාමාන්‍ය මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ සීමිත විදිහට. මට මේක කරන්න බෑ. මේක ගොඩක් අමාරුයි. මට සල්ලි නැහැ. වගේ සිතුවිලි තමයි ඔවුන්ගේ ඔළුවේ නිතරම තියෙන්නේ. මේක අපි පුංචි කාලේ ඉඳන් අහපු දේවල් වෙන්නත් පුළුවන්. අපේ සමාජයත් සමහර වෙලාවට අපිට මේ සීමාවල් පනවලා තියෙනවා. උදාහරණයක් විදිහට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මට ලොකු බිස්නස් එකක් පටන් ගන්න සල්ලි නැහැ. ඒක ලොකු අය විතරක් කරන දෙයක් කියලා. ඒත් කෝටිපතියෙක් හිතන්නේ වෙනස් විදිහට. ඔවුන් අභියෝගවලට බය නැහැ. අලුත් දේවල් කරන්න, රිස්ක් ගන්න ඔවුන් ලෑස්ති. ඔවුන් හිතන්නේ මේක කරන්න පුළුවන්. මේක මට හම්බ වෙච්ච අභියෝගයක්. ඒත් මට පුළුවන්. මම කොහොම හරි ක්‍රමයක් හොයාගන්නවා. වගේ ධනාත්මක සිතුවිලි තමයි ඔවුන්ගේ ඔළුවේ නිතරම කැරකෙන්නේ. කෝටිපතියෙක් හිතෙන්න පුළුවන් මම පොඩි බිස්නස් එකක් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ඒක මම ලොකු කරගන්නවා. මුලින් පොඩි දෙයක් පටන් ගත්තත් මගේ මහන්සිය සහ උත්සාහයත් එක්ක ඒක දවසක ලොකු දෙයක් බවට පත් කරන්න මට පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. අන්න ඒක තමයි මූලිකම වෙනස. ඔවුන් විසඳුම් ගැන හිතනවා. ප්‍රශ්නය ගැන විතරක්ම නෙමෙයි. ඒ වගේම ඔවුන් දන්නවා හැම දෙයක්ම එකපාර කරන්න බෑ කියලා. පියවරෙන් පියවර තමයි ඉදිරියට යන්න ඕනේ කියලාත් ඔවුන් හොඳින්ම දන්නවා. දැන් අපි බලමු කෝටිපතියන්ගේ ප්‍රධාන චින්තන රටා. Key thinking patterns of billionaires. කෝටිපතියන්ට පැහැදිලි දැක්මක් තියෙනවා. අංක 1 තමයි විෂන්. ඔවුන්ට මොකක්ද කරන්න ඕනි කියලා ඔවුන්ට පැහැදිලි දැක්මක් තියෙනවා. ඔවුන් දීර්ඝකාලීනව හිතනවා. මේක හරියටම ඔයා ගමනක් යන්න කලින් ඔයා කොහෙද යන්නේ, කොහොමද යන්නේ කියලා ප්ලෑන් කරනවා වගේ. උදාහරණයක් විදිහට ඉලෝන් මාස්ක්ගේ විෂන් එක තමයි මිනිස්සු අඟහරු මත පදිංචි කිරීම. මේක ලොකු හීනයක්. ඒත් ඒ හීනේ තමයි එයාගේ ඇක්ෂන් වලට මඟ පෙන්වන්නේ. ඔයාට පැහැදිලි දැක්මක් තියනවා නම් ඔයාටත් පුළුවන් ඒ ඉලක්කය කරා යන්න. ඒ දැක්ම ඔයාගේ ජීවිතේ සෑම අංශයකටම බලපානවා. ඔයාගේ වැඩවලට, ඔයාගේ තීරණවලට. අංක 2. රිස්ක් ටේකින්. කෝටිපතියන් රිස්ක් ගන්න බය නැහැ. ඒක අන්ධ විදිහට නෙමෙයි. හොඳට හිතලා බලලා තමයි රිස්ක් ගන්නෙ. අපි හැමෝම ජීවිතේ රිස්ක් ගන්නවා. පොඩි රිස්ක්, ලොකු රිස්ක්. උදාහරණයක් විදිහට වැරන් බෆට්ගේ ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි එක දිහා බැලුවොත් එයා හොඳට රිසර්ච් කරලා අවදානම තේරුම් අරගෙන තමයි ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. ඔයත් රිස්ක් ගන්න පුරුදු වෙන්න. ඒත් හොඳට හිතලා කැල්කියුලේටිව් රිස්ක් ගන්න. රිස්ක් එකේ වාසි සහ අවාසි මොනවද කියලා හොඳට හොයලා බලන්න. අංක 3. Continuous learning. කෝටිපතියන් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඔවුන් පොත් කියවනවා, සෙමිනාර්ස් වලට යනවා, අත්දැකීම් තියෙන අයගෙන් ඉගෙන ගන්නවා. ඔවුන් දන්නවා ජීවිතේ හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා. බිල් ගේට්ස් ගොඩක් පොත් කියවන කෙනෙක්. ඔයත් ඉගෙනීම අත්හරින්න එපා. ඔයාගේ ෆීල්ඩ් එකේ අලුත් දේවල් ඉගෙන ගන්න. ඔන්ලයින් කෝසස් කරන්න, ආටිකල්ස් කියවන්න, එක්ස්පර්ට්ස්ලාත් එක්ක කතා කරන්න. අංක 4. නෙට්වර්කින්. කෝටිපතීන් අනිත් අයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ඔවුන්ගේ ව්‍යාපාරවලට ගොඩක් උදව් වෙනවා. ඒක හරියට ඔයාගේ ටීම් එකක් හදා ගන්නවා වගේ. ඔයාට උදව් කරන්න, ඔයාගෙන් උදව් ගන්න පුළුවන් පිරිසක් ඔයා හදා ගන්නවා. ඔයත් හොඳ නෙට්වර්ක් එකක් හදා ගන්න. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයව දැන අඳුර ගන්න. ඔයාගේ අදහස් ෂෙයා කරගන්න. නෙට්වර්කින් කියන්නේ අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක. අංක 5. Persistence. අධිෂ්ඨානය. කෝටිපතීන් අමාරුම කාලවලදී අත්හරින්නේ නැහැ. ඔවුන් දිගටම උත්සාහ කරනවා. ජීවිතය අභියෝග එනවා. ඒත් ඒවට මුහුණ දෙන්න ඕනේ. ඔයත් අත්හරින්න එපා. අපි හැමෝටම අභියෝග එනවා. ඒත් ඒවට මුහුණ දෙන්න. දිගටම උත්සාහ කරන්න. තෝමස් එඩිසන් බල්බය හොයාගන්න කීප වතාවක්ම අසාර්ථක වුණා. ඒත් එයා අත්හැරියේ නැහැ. හැබැයි අන්තිමේදී එයා සාර්ථක වුණා. ඉතින් මේ හැමදේම ඔයාටත් කරන්න පුළුවන්. මොකද කෝටිපතියෝ කියන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු.
වෙන ලෝකෙකින් ආපු පිටසක් වල ජීවීන් නෙමෙයි. ඉතින් කෝටිපතියෙක් වෙන්නම ඕනේ නැහැ. ඒත් කෝටිපතියෙක් වගේ හිතන එකෙන් ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. ඔයාගේ සිතුවිලි වෙනස් කරන්න, ධනාත්මකව හිතන්න, අලුත් දේවල් කරන්න බය වෙන්න එපා. අත්හරින්නත් එපා. දිගටම උත්සාහ කරන්න. පොඩි පියවරක් ගත්තත් ඒක ලොකු වෙනසකට මුල පුරන්න පුළුවන්. මුලින්ම ඔයාගේ හිතේ තියෙන බාධක ඉවත් කරන්න. මට බැහැ කියන සිතුවිල්ල වෙනුවට මම උත්සාහ කරනවා. මට පුළුවන් කියන සිතුවිල්ල ඇති කරගන්න. පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න. ඔයාගේ දර්ශනය දිහා අවධානය යොමු කරන්න. ඔයාගේ පාත් එකට ඔයාගේ අවධානය දෙන්න. ඒ වගේම ඉගෙන ගන්න. අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න. රිස්ක් ගන්න කිසිම අවස්ථාවකදී බය වෙන්න එපා. අමාරු කාලවලදී වෙනතටත් වැඩිය හොඳ අධිෂ්ඨානයකින් ඉන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා මොනවම හරි දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා. ඉතින් මොනවද ඔයා මේකෙන් ඉගෙන ගත්තේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මතක ඇතුව මගේ channel එකත් subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඉතින් ඔයාලා හැමෝටම good luck.